ඒකට හේතුව මේ පින්දීමේ දෙයියෝ සැරිසරන හින්දා මට හිතුණා එහෙම නමක් තියෙන එකක් දැක්කේ. පූජා භූමියක් පවතපු බවට දායක පින්වතුනි මට දැනගන්න ලැබුණා ආම්බ්‍රණයන් කියනම දෙපාරක් වඩිනවා කියනවා. ඊට පස්සේ තමයි මම අනුරාධපුරේ ඉඳලා වැඩම කළා. ඉන්දියාවේ අනුරාධපුරට වැඩම කළා. ඊට පස්සේ සිරිපාති නායක හඳුරුවෝ පෙරමණ්ඩු පන්සලේ නායක හඳුරුවෝ තමයි මට මෙතනට පණිවිඩයක් ඉන්නේ මේ ස්ථානයක් තියෙනවා. වියපෑදන් මුදල් එහෙම ඒ පැත්ත බලන්නේ ඒ පැත්ත මගේ ඒ කියන්නේ වහන්සේගේ පුද්ගලික වෙද්දී දැන් ඔක්කොම නගස් කරලා කොහොමද යාළුවනේ ඔයාලා හැමෝම සතුටින් ඇති කියලා හිතනවා. අද අපි ගෙදරින්දම පයින් ආවා තවත් අලුත් තැනකට. ඒ තමයි මේවාවරෝහණ මෛත්‍රී සම්භාවනා මධ්‍යස්ථානයේ අක්කරපණ කිව්වට මේක තියෙන බිබිලගම ගමේ. බිබිලගම අපුගස්තැන්න එතකොට මැතකන්ද අලංකාරකොට ඔය අතරමැද තියෙනවා රයිටර් කෑල්ල තියෙන මැතකන්දේ ඉහළම කොටසින් තමයි මේ පහළට තියෙන පාර දිගේ ගියාම අපිට අක්කරපණ පන්සල හම්බෙන්නේ. තව මීටර් 600ක් යන්න තියෙනවා අස්සට. අපි ගිහිල්ලා බලමු පන්සල මොන වගේ තැනක්ද කියලා. ඔන්න යාළුවනේ අපි අවසානයේට කොහොම හරි අපේ ගමනාන්තයට ආවා. දැන් අපි ඉන්නේ අක්කර 50 පන්සලේ. ගොඩාක් දුර පයින් ආපු නිසා අපි තීරණය කළා ඊගාවට හාමුදුරුවොත් එක්ක මේ පන්සල ගැන ටිකක් කතා කරලා බලන්න. අපි මුලින්ම ගියා අපේ නායක හාමුදුරුවෝ මුණ ගැහෙන්න. උන්වහන්සේ කොයි තරම් කාර්යබහුල වුණත් අපි වෙනුවෙන් චූටි වෙලාවක් නෙමෙයි ලොකු වෙලාවක් වෙන් කළා. අපි හාමුදුරුවොත් එක්ක කතා කරපු හැටි දැන් බලමු. යට ගියාව කරුණේ. නැත්තම් අපි පූජා භූමිය වල සාමාන්‍ය ලංකාවේ අප්‍රසිද්ධ පන්සල් නැත්තම් ජනතාව අතරට වැඩිපුර නොයන උතුම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආරක්ෂා කරගෙන වාසය කරන යතිවරයාණන් වහන්සේලා සොයාගෙන යන ගමනේ තවත් එක් නැවතුම් පොලක් තමයි මේ අද අපි ආවේ. අක්කරපණ පිහිටි මේ පූජා භූමියක්. තමත් දුෂ්කරයි ඒත් නමුත් භික්ෂුන් වහන්සේ ගමේ ඇතැම් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් මේ පූජා භූමිය තවදුරටත් පවත්වාගෙන යන ආකාරය සහ උන්වහන්සේ අපිට පැවසුවා මේ පූජා භූමියට එනකොට අපිට එන්නත් කලින් මේ තේ ටිකක් දීලා ඉමු තේ කියලා. ඉතින් ඒ වගේ ගමක නායකත්වයන් උන්වහන්සේ වැඩ කරන ආකාරය සහ උන්වහන්සේ සමග පිළිසඳරකේ දෙන්න තමයි අපි මේ සූදානම්. එහෙනම් අවසරයි පහඳුරවන්න. අපිට මුලින්ම දැනගන්න ඕනේ ඔබ වහන්සේ මෙම පූජා භූමියේ වැඩම කළේ මොන වගේ කාලයකද? ඒ එනකොට මේ පන්සලේ තිබ්බ තත්ත්වය වහන්සේ පූජා භූමියේ වැඩම කරනකොට තිබුණ තත්ත්වයක් අද තියෙන තත්ත්වයක් අතර වෙනස සහ දැන් ඔබ වහන්සේ පන්සලට පැමිණීමෙන් පසුව ඔබ වහන්සේගේ මේ පූජා භූමියේ වාසය කරපු කාලය තුල මිනිසුන්ගෙන් ලැබුණු දායකත්වය මොකක්ද කියන එක පොඩ්ඩක් දැනගන්න. පිරුම්සනයි අවසානයේ තිබෙනවා. ඊදස්සේ අබුත් මාසේ දහනමින් මාගේ තමයි අනිත් මම අධිෂ්ඨානයක් කරගත්තා මේ පුණ්‍ය භූමියේ මම පළවෙනි රාත්‍රියේ ගත කළා පිරිසුත්‍ර දේශනාවන් දේශනා කරන භාවනාවේ යෙදෙනකොට මට මේ පුණ්‍ය භූමිය පිළිබඳව ඓතිහාසික දේවල් දැකීම ලැබුණා. මේ පුණ්‍ය භූමියේ සමන්දේ හාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්න පුණ්‍ය භූමිය බවට මේ පුණ්‍ය භූමිය තුළ යම්කිසි දර්ශනාන බලවේගයක් පවතින බව මම රාත්‍රී කාලේ නිකන් සීනෙන් දැක්කා. ඊට පස්සේ මම අධිෂ්ඨාන කරගත්ත මේ පුණ්‍ය භූමියේ කොමාරි ඉක්මනින් දායක පින්වත්තුන්ට රැඳ පුදා ගන්න පුළුවන් ස්ථාන තුනක් පිටත කරගෙන තමයි. මදුර ප්‍රසිද්ධ මන්දිරයේ චෛත්‍ය රාජමන්දිරයේ කතර දේවාල වගේම ධර්මශාලා වුණා. ඉතින් එදා ඉඳලා දායක පින්වත්තුන්ගේ සහයෝගයෙන් වගේම අපි පිට පළාත්වල සම්මාදම් කටයුතු කරන්නේ පන්සලට ඇවිල්ලා කිසි ආධාරයක් පූජා කරන ඒ ආධාරය පූජා කරගෙන යත් සහ සම්බන්ධ කරගෙන අවුරුදු දෙකක් විතර පවත්වාගෙන යනකොට මට හිතුණා මේ ස්ථානේ දහම් පළාතක් පවත්වනවා කියලා. ඊට පස්සේ ඒකට අවශ්‍ය කරන දේශ බංකුව හදලා උලිවතුන් සාගෙන දෙවදරුවන් එක්ක සහ සම්බන්ධ වෙලා දහම් පළාතක් පවත්වාගෙන යනවා. ඒ වගේම වක්ති සම්දර්ශන වගේ සීල සමාධි
අටවංග සිල් සමාදන් අද තව සිදු කරමින් පවතිනවා. ඉතින් මේ පුණ්‍ය භූමිය ගොඩාක් දුෂ්කරයි. මම මේකට නම තිබ්බේ මම වැඩ කරම වැඩ සිටියේ ඉන්දියාවේ සංකස්සපුර විහාරයේ. ඒ විහාරේ නම තමයි මම මේකට තිබ්බේ. දේවාරෝහණ සම්භාවනාම චිත්තානේ තමයි මේ නම. ඒකට හේතුව මේ පින්ඩිනේ දෙයියෝ සැරිසරන හින්දා මට හිතුණා එහෙම නමක් තියෙන එක හොඳයි. ඉතින් ගොඩක් බාධක කරදර ආවා. නමුත් මම එහෙම දෙයක් නෙවෙයි අද මේ පින්බිමට පැමිණෙන සියලු පින්වතුන්ට මේ පින්බිම ටිකෙන් ටික අපි වැඩි දියුණු කරලා ඒ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මේ ලෝකෙට පතුරවන සඳහා අද ලංකාව පුරාම බැලුවාම ගොඩක් මේ සාරධර්ම පිරිහීමෙන් යන කාලපාරාසය තුළ අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ බුදුදහම කියන එක මනසට අවබෝධ කර ගැනීම සඳහා සංඝයා වහන්සේලා වශයෙන් අපි කොච්චර දුෂ්කර වුණත් මේ වගේ දුෂ්කර ප්‍රදේශවල ඇවිල්ලා මිනිස්සුන්ගේ මනස සකස් කරන්න දරන උත්සාහයක් ඇටියට මම බොහොම සතුටුයි. සාමාන්‍යයෙන් ගමක මූලිකම දේ අපේ හඳුනන්නේ පන්සල. පාසල පන්සල වගේ දේවල් වලින් තමයි ගමක පැවැත්ම දිගින් දිගටම මිනිස්සුන්ගේ කුඩා කාලේ ඉඳන්ම ළමයින්ගේ සාර ධර්ම සදාචාරම ඒ සේරම පන්සලෙන් තමයි මුලින්ම ලැබෙන්නේ. දෙමව්පිය වශයෙන් ළමයි කුඩා කාලේ යොමු කරන්නේ පන්සල් වලට පාසල් වලට තමයි වැඩිපුරම ළමයි යොමු කරන්නේ. ඉතින් අපේ හඳුනන්නේ වහන්සේ මේ පූජා භූමියට වැඩම කරන්න කලින් මේක පූජා භූමියක්ද නැත්නම් නිකන් වටපිටාව නිකන් මුඩු ඉඩමක්ද නැත්නම් පූජා භූමියක් පැවතුනාද කියන එකට පූජා භූමියක් පැවතුපු බවට දායක පිළිතුරේ මට දැනගන්න ලැබුණා. ආම්දුරන් වහන්සේ නම පින්පාලයක් වඩිනවා කියනවා. ඊට පස්සේ ආම්දුරන් වහන්සේ කොමාන්නේ ස්ථානේ වැඩම කළා කියනවා. දුෂ්කරෙන් නෙවෙයි නැති. ඊට පස්සේ ගමේ පින්වතුන්ගේ අවශ්‍යතාවය අනුව තමයි ආම්දුරන් වහන්සේ මෙහෙ අතර කරන්නේ තියෙන්නේ. ගමේ පින්වතුන් විසින් මෙතන ඉස්සෙල්ලා මැටි ගහලා ප්‍රජාශාලාවක් පුදා කරනවා. ඒක පන්සලක් බව නෙවෙයි ප්‍රජාශාලාවක් වශයෙන් තමයි මේක කරන්නේ. ඉලාසයෙන් අදින් වෙන් කරපු ඊළඟ කොටසෙන් ඒගොල්ලෝ මේක පොදුස්ථානයක් වලට පත් කරගෙන ඒක ගහලා යෝගී සාමාන්‍ය සෙට්ටින් පාවිච්චි කරන අවශ්‍යයක් තිබුණා. ඒ අවශ්‍ය හදන්න හේතුව තමයි අර ප්‍රජාශාලාවක් වශයෙන් වෙන් කරපු ස්ථානේ ඊළඟ සමිත නිශාන්ත කියලා මේ කරපන ඒක දායකමක් දෙන්නේ. මේ ස්ථානේ ගෝධින් වහන්සේ නම වැඩ හිටියා තුන. ඒකට කිතුල ඉතින් මම කියනවා කොයි විදිහට පොඩියට ඉතින් කම්පත් කරනවා. ඊට පස්සේ තමයි යාළුවෝ නැතුන්ට මේකට පන්සල ඉදිකරන්න ඕනේ කියලා තමයි හම්දුරගෙනෙක් මේ ස්ථානට ඇරුම් කරන්නේ. ඊට පස්සේ ඒ හම්දුරගේ කාලයක් ඉඳලා ඒ හම්දුරගේ ඉදිකරීමක් කරලා සිදු කරන්නේ. ඒක ටිකක් කුටි වෙන්නේ කියලා හම්දුර පෙරකට පස්සේ නැවතත් යාළුවෝ නැතුන් සිල්මානියෝ කෙනෙක් මේ ස්ථානට ඇරුම් කරනවා. ඒ සිල්මානියෝ කියන කාලයක් ඉඳලා ඉතින් මම වැඩම කරලා පස්සේ අවුරුදු 5ක් විතර 5ක් විතර කාල පරාසය තුළ වල් ගිහිලා මිස්ටන් පැතුණා. ඊට පස්සේ තමයි මම අනුරාධපුරේ ඉඳලා වැඩම කළා. ඉන්දියාවේ ඉඳලා අනුරාධපුරට වැඩම කළා. ඊට පස්සේ සිරිපාති නායක හම්දුරුවෝ පෙරමන්ඩි පන්සලේ නායක හම්දුරුවෝ තමයි මට මෙතන පණිවිඩයක් ඉන්නේ මේ ස්ථානයක් තියෙනවා. වහන්සේට පුළුවන් ඒ ස්ථානේ ඉදිරියම කරලා නගා සිටින කාත් කවුරුත් නැහැ. මේක විහාර පාක්ෂික අයිති එකක් නෙමෙයි. එහෙම එහෙම අයිති කරන්න ප්‍රජාශාලාවක් වශයෙන් තිබුණේ. ඒකෙන්ද ලියාපදිංචි වෙන මට උදේට කරගෙන යනවා. එහෙම පාක්ෂිකට අයිති එකක් නෙමෙයි. මම නම් කොටේ දැනට ඒ රාණි කියන කුලෝ වෙන කටයුතු කරගෙන යනවා. ඊට පස්සේ තමයි මේ දෙකේ කටයුතු එතකොට දැන් අලුතෙන් ඉදි කරනවා අපි දැක්කම මෙතන ඉදිරියේ මේ ධර්මශාලාව. ඒ ධර්මශාලාවට දැන් වියපෑදම් මුදල් එහෙම ඒ පැත්ත බලන්නේ ඒ පැත්ත මගේම ඒ කියන්නේ වහන්සේගේ පුද්ගලික වියදම්. තමයි ඔක්කොම නගාසිටලා තියෙන්නේ. ඉතින් හඳුරන්නේ දැන් සාමාන්‍යයෙන් පන්සලක වැඩක් කරනකොට ගමේ ඉන්න සාමාන්‍යයෙන් ගමේ මිනිස්සු හරි එහෙම ගොඩක් දෙට රුපියල් 1000 2000 ට ඒ වගේ පොඩි ආධාර කරන අය ඉන්නවා කැමැත්තෙන් දෙන අය ඉන්නවා. නැතුව ලක්ෂ ගණන් මූලික වියදම් මගෙන් කරන්නේ. සාමාන්‍යයෙන් අර තටු තියෙන්න ඕනි ඉගිලෙන්න කියන වගේ දැන් සමහර විට ඔබ වහන්සේට මුදල් දැන් ඔබ වහන්සේගේ පුද්ගලික මුදල් වලින් පන්සල ගොඩනගනවා. ඔබ වහන්සේ සමහර විට තව ටික කාලයකින් මේ පන්සලෙන් වෙන පන්සලකට එහෙම වැඩම කරන්න ඉඩ තියෙනවා. වැඩම කරන්න ඉඩක් තියෙනවා. එතකොට හාමුදුරුවනේ මේ
කවුරුවත්ම දැන් ඔය සමහර පන්සල් තියෙනවා ලොකු පන්සල් ගොඩක් අයගේ සල්ලි වෙදන් කරලා කියන්නේ පන්සලේ ආම්දුරන්ට වාසය කරන්න එන අයට වන්දනාමාන කරන්න ඕනෑ තරම් ස්ථාන තියෙද්දි තවත් ගොඩ නගනවා. ඒ කියන්නේ කොන්ක්‍රීට් වලින් පන්සල් පුරවනවා. ඒ වගේ කාලෙක මේ වගේ පන්සලකට මිනිස්සු වශයෙන් දායකත්වයක් නොදෙන්නේ කියන එක පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඇත්ත වශයෙන්ම දැන් මේක අප්‍රසිද්ධ පන්සලක්. ඒක දැන් අපි මේ වීඩියෝ එක දැම්මට පස්සේ ගොඩක් අය මේක බලන්න ඉඩ තියෙනවා. එතකොටවත් මම කියන්නේ දැන් මේ පන්සල අපි එනකොට ගෙදරින් අම්ම පයින් ආවේ මේ දුෂ්කරත්වය පෙන්වීමටම තමයි. ඇත්තටම ගොඩක් දුර පයින් ආවා. ඇවිල්ලා මේ පූජා භූමියට එන්න අපිට පැය කමාරක විතර ගමනක් පයින් ආවා අපේ ගෙදරින් ඉඳලා. ඒ ඇවිල්ලා තමයි මෙතනට ආවේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේක බලන අයට අනිවාර්යයෙන්ම මේ වගේ තැන් වලට එන්න ඕනි. මේ වගේ තැන් තමයි දියුණු කරන්න ඕනි අපේ හඳුනන්නේ. ඒක මේ ඔබ වහන්සේ මම ගොඩක් දුරට ආපු ගමන් ප්‍රධාන වශයෙන් මම කල්පනා කරේ මේ ගමේ ගොඩාක්ම විදුලිය ගමට ලැබිලා තිබුණා. ඒනට අර තේක කණු දාලා තිබුණේ ඒකේ තේක කණු කඩාගෙන යනවා. ඊට පස්සේ මම ඒත් දිනම් වල දැන්නීමක් කළේ ඉස්සෙල්ලාම කරේ අනතුරක් නේ පොඩි ළමයි යනවා. ඉතින් මම ඉස්සෙල්ලාම මේ කණු ටික දැම්මා. ඊට පස්සේ ආර්ඩි එකේ මම ওই පාර කපන්න කොහොම එතන තවද බෞද්ධ කාලෙකින් ටිකක් තිබුණා. මම කටු සිද්ධලා තියෙනවා. මට අවශ්‍ය නැහැ ඉස්සෙල්ලා විදුලිය ලැබලා තියලා ඊට පස්සේ ජලය නේ තියෙනවනේ. හැබැයි මම බුදුහාමුදුරන්ට වගේ මේ සබාධමයට ආදරේ කරනවා. මොකද බුදුදහමත් සබාධමත් එකක් දෙකක් නෙවෙයි. ඒකින්ද මම කැමති නෑ මේ විනාශ කරන්න. මේ අස්කොලන් කපලා. ඒ වගේ සබාධම විනාශ කරන්න මම ඉතින් පිළිගන්නේ දුෂ්කර තමයි. දුෂ්කර වුණාට මේ අපිට ලැබෙන මේ සබාධමෙන් ලැබෙන ආස්වාදය ලබා ගන්න බෑ අපිට අර කොම්පියුටර් වලට. ඉතින් ඒකත් එimhe ගොඩක් අය අද දකින්නේ අර පාරේ අයින තියෙන පන්සලක් ගාවට විතරනේ යන්නේ. ඉතින් අපි සිරිප උදාහරණයක් වශයෙන් සිරිපාද පිළිලා තියෙන තැන වෙනතන තේරෙනවා. ඉතින් දුෂ්කර තමයි මේ වාහනගාමී ගමන යනකොට පහසුවෙන් යන්න බැහැ දුකක් තමයි. ඉතින් ඒ වුණාට අපි මෙතෙන්දි හිතන්න ඕන මේ දුෂ්කරතාවය තමයි අපේ ධර්මය අවබෝධ කරගන්න අපිට තියෙන එකම පිහිට. එතකොට අපි මේ දුෂ්කරතාවය මැද තමයි මේ ගමන යන්න ඕන. පියවරට හිමින් තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. ඒකෙන්ද අපි හැමෝම ධර්මය ගැන අවබෝධයක් තියෙනවා නම් මේ මම කියන දේශනාව අහලා මම ඉදිරි බලාපොරොත්තු වෙන මේ ස්ථානයේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් ඉදි කරනවා. ලොකු එකක් නෙවෙයි සාමාන්‍ය එකක්. මොකද මේ බෞද්ධ ඉතිහාසය අපිට කවදක හරි දකින්න තියෙන එක දේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. මේ ගෞතම බුදු සසුනේ වරුණා මේකට පහළ වෙන. ඉතින් ගොඩක් පන්සල් වල ওই දර්ශනය දකින්න නැහැ. ඒකද මගේ තවත් අරමුණක් තමයි මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් ওই චෛත්‍යයට යනකොට ඉදි කරනවා. සමහර විට මම ඒක ප්‍රතිදිශින ප්‍රමාණි කරනවා. හැබැයි මේ පින්බිමට පැමිණෙන දැන් අද ඒ අවුරුදු 5ක කාල පරාසය තුල හැමදාම උදේට 5ට හන්දාවේ 5ට මම පිරිත් සබ්බේ කල්පයන් තුමගේ පිරිත් දේශනා. ඒ පිරිත් දේශනා කරන්නේ උදේ මිනිස්සු නැගිටිනවා. උදේ පාන්දර මිනිස්සු නැගිටිනවා. ඒ වගේම හවසට මිනිස්සුන්ට පන්සල මතක් කරනවා. ඉතින් එහෙම ආධ්‍යාත්මික අතින් ගොඩක් දියුණු වෙච්ච ප්‍රදේශයක් නෙවෙයි. පුෂ්කර මාර්ගින් ජීවත් වෙන බොහොම දුප්පත් අය. ඉතින් ඒ අයට මම හැමදාම මුදල් එකතු කරලා මේ පන්සල හදන්න කියලා ඒ අයට ඇවිත්ලි කරන්න ගියොත් සමහර විට එයාට එපා වෙනවා. ඒකින්ද ප්‍රායෝගික වශයෙන් මම ඉස්සෙල්ලා කරලා පෙන්නනවා. කරන්න පුළුවන් අපිට. නැහැ බෑ කියන එක නෙවෙයි. ඉතින් සමහර වෙලාවට මම ගල් කඩනවා. මම තමයි දැන් බඳින්නේ කොම්පියුටර් කරන්නේ. ඒ හැම වැඩම මම කරනවා. ওই චෛත්‍ය ගන්නේ මම. ඒක බාසුනේ කෙනෙක් විතරයි ඉන්නේ. ඔක්කොම සිටියන් අඳින්නේ ඔක්කොම කරන්නේ මම. ඊට අමතරව මම ජ්‍යොතිෂය කියන බෝහන්සේ මේ සෙන්නට වගේ දේවලුත් කරනවා. ඒවත් කරනවා මේ පාසලේ. මම ඒ හැම දෙයක්ම මම කරනවා. මගේ අතින් මම අරගොල්ලොත් එක්ක මේක වැඩ කරනවා. එහෙම වැඩ කරන්නේ අනිත් ආයතනට මේක ධෛර්යයක් ඇතියි. අඳුර වැඩ කරනවා. ඒකට හිතනවනේ මේක. ඉතින් මේක බොහොම අමාරුවෙන් නගා සිටවන්නේ අනාගතේ මේ ප්‍රයත්න අපි ගෙනියන්න ඕනේ. ඔබ වහන්සේට රස අපිට දහම් පාසලක් පවත්වාගෙන යනවා. ඔව්. දහම් පාසලක් පවත්වාගෙන යනකොට හම්දුරෝනේ මේ ඉඩකඩ ප්‍රමාණවත් වුණාද දැන්? එතකොට උතන සාමාන්‍ය මඩුවක් තිබුණා. ඒක තමයි මූලික වශයෙන් ඔබ හදන්න ආරම්භ කරේ. ඒකින්ද තමයි මම ලංසලාව මාසයේ මේ ෆවුන්ඩේෂන් ගන්න මාසෙන් තමයි ටික කරේ. මම උඩ වැඩම කළා. මේ වගේ ඉතින් තමයි එතකොට මේ 7 වෙනි පන්සල තමයි මම ලංකාවේ හදන්නේ. මේ වගේ පන්සල් 7ක් හදනවා. 7ක් ගන්න බුතාරස් දරවාරේ ඕලම තුන්දියා බලංගොඩ අය
මේකයි 6 වෙනි පන්සල. එකතු කරපු මුදල් තමයි මම අතට දෙන්නේ පන්සල. ආණ්ඩුවේ තුකාරම් දෙහකට සපෝට් කරනවා. දැන් වාසික දාන්නේ ගොඩක් දුරට හම්බ වෙනවා. සමහර දවසට දාන්න නැතුණා මම අර මේ බැලුවම කොහොමද තේිනවා. අම්මෙන් දාන්නේ එතන ඔය ඒ වතාවක් ටික හරියටම සිදුවනවා. දැන් පන්සලක සාමාන්‍යයෙන් ඇඩික්ට් එක් කියලා හරි කවුරු හරි එහෙම ගොඩක් දෙනෙක් තුන්දෙනෙක් ඇවිල්ලා හිටියා. නමුත් එයා දුෂ්කර හින්දා ඉන්නේ කන්නේ. නෑ ආන්දරනේ දැන් මේ මිනිස්සු වශයෙන් අපිට ලෙඩ දුක් කරදර කියන ඒවා සාමාන්‍ය දෙයක් නේ. ඒ වගේ දැන් ඔබ වහන්සේ මේ පන්සලේ තනියම වාසය කරනවා. රාත්‍රී කාලයේදී එහෙම දැන් ඔබ වහන්සේට එහෙම ප්‍රශ්නයක් කියන්නේ හිතටවත් නැද්ද කිසිම? සාමාන්‍යයෙන් දැන් කො සිංහල ජනප්‍රවාදවල හොල්මන් අద్భుත දේවල් ඒව පිළිබඳවත් යම් කිසි මොකද මම දෙවියන්ගෙනුත් වැඩ ගන්නවා. යක්කුන්ගෙනුත් වැඩ ගන්නවා, මිනිස්සුන්ගෙනුත් වැඩ ගන්නවා කියුවට එහෙම එකක් නෙවෙයි. ඒ අමනුෂ්‍ය බලවේග පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මහා සමයන් සූත්‍රයේ, මහා මංගල සූත්‍රයේ වගේ පිරිස් සූත්‍ර දේශනා කරනකොට ඒ දේශනා කරන ස්වාමීන් වහන්සේට කවදාවත් මරණ බියක් ඇති වෙන්නේ නැහැ. මොකද අපි මිති ලක්ෂණ යනවා අපි අවබෝධ කරගෙන තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අපි දන්නවනේ. কিন্তু අපි අපවත් වෙන්නේ එහෙම බයක් දැනෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ තමයි වැඩිපුර වැඩි හිටියේ නේද? ඒකින්ද ධර්මය අදහන කෙනාට ධම්මෝ බව ලක්ක කියලා ධර්මයේ පිහිට තියෙනවා. ඒකින්ද එහෙම අමනුෂ්‍ය බලවේගයක් නිස්ථාන නැහැ. එහෙම අමනුෂ්‍ය බලවේගයේ තියෙන අය ගොඩාක් මෙතනම සනීප කරලා බදාල සංසුබ ඒ කියන්නේ වහන්සේ මන්ත්‍රය ඔව් මන්ත්‍ර ඒකට කරනවා. බදාල සංසුබ දවසට මේ දේවල්ට ගොඩක් එන කට්ටිය. කියන්නේ දේවාලයක් වාතය. ඔව් ඉස්සරහින් සමන් දේවල්. සාත්‍තර ඒවත් ඔක්කොම බදාල සංසුබ දවසට ඒකෙන් තමයි මෙතන පවත්වාගෙන. වහන්සේ සාත්‍තර කියන්නේ. ඔව්. අඳුනක් කරලා අඳුනෙන් බලලා මිනිස්සුන් ලෙඩ දුක් සනීප කරලා මිනිස්සු ඉන්නවා නම් අයින් කරලා යන්ත්‍ර දාලා පොඩි දාලා ඒ ශාන්ති කරන කටයුතු කරනවා. දැන් ඔබ ඒකෙන් තමයි ගොඩක් මෙතනට එන්නේ. දුෂ්කරණක් මේ කටයුතු වල බදාල් සංසියෝද එනවා. ඒකෙන් ගොඩක් දෙක තමයි ඒක කරන්නේ. දැන් මේ වැඩසටහන බලන අයටත් දැන් ඔය වගේ ප්‍රශ්න මතුවෙනවා. කියන්නේ යන්ත්‍ර මන්ත්‍ර ඒ දේවල් වලින් එන දේවල් සාත්‍තර හරහා කරගන්න ඕනි දේවල් මේ වැඩසටහන බලන අයට මතුවෙන්න පුළුවන්. ඒකට මම අය කිරීමක් කරන්නේ නැහැ. අය කිරීමක් කරන්නේ නෑ නෑ මම පිනට ඒක කරන්නේ තමන්ට කැමති ගණන් පරිත්‍යාග කරන්න පුළුවන් මෙතන දිනුනස. නැතු ගණන් අය කිරීමක් කරන එකක් නෙවෙයි. දැන් ඔබ වහන්සේගේ දුරකථන අංකයක් සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම අපි මේ දින වෙන් කරගෙන අපි වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබ වහන්සේගේ දුරකථන අංකය සඳහන් කරන්න. මේ අවශ්‍ය කෙනෙකුට පුළුවන් ඇවිල්ලා අපේ මේ හම්දුරන් වහන්සේ මුණ ගැහිලා ඒ දුන්නේ අවශ්‍යවල්. ඊට පස්සේ ගෙවල් වල තියෙන අක්ෂර කිහිපයක් තුනක් ඉතිරියම තමයි තියෙන ඒ වාස්තු කටයුතු කරනවා. ඒ වගේ ශාන්ති කර්ම කටයුතු කරනවා. සෙනසුරාදා බදාත් දවසට ඉදිරියට කරනවා. සෙනසුරාදා බදාත් දවසට ඉදිරියට කරනවා. 12 අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර් එක දාන්න හම්දුරන්නේ. කැමති කෙනෙක් කියන්නේ වගේ පස්සේ පීඩා විඳින ජනතාව වෙනුවෙන් මුන්නාසේ මේ නොමිලේ කරන මේ ඒ කටයුත්තට සම්බන්ධ කරගන්න පුළුවන්. අදහම් පරිස්සාවට ඉතින් අර අනන්තයක් ප්‍රතිවිචාරය කොහොමද ඒ ආයේ ඕනේ නැහැ අනිත් අය ග්‍රහ පුළුවන් යන්ත්‍රයක් දානවා නම් අදහම් පරික්ෂා කරන්න වෙනවා. ඒ වගේ නැකත් දේවල් නැකත් ගෙවල් නැකත් ඒකට ඔක්කොම සිදු කරනවා. ඉතින් දුෂ්කරතාවය තමයි තමන් ඉදිරි ගමනට රැකවලා දුකින් තමයි මේ ගමන යන්නේ. සැප හොයන අය සැපමනේ හොයන්නේ. දුක හොයන අය දුක අවබෝධ කරගත්තම සැප ලබනකොට එයා ඒකෙන් සතුට භාවයට පත් වෙනවා. සැප ලැබෙන කෙනාට සැපමනේ හොයන්නේ. ඒකෙන් එයාට දුකක් දැනෙන්නේ නැහැ. ඒකින්ද මේ ධර්මය එයාට ගොඩක් දුරට අවබෝධ කරගන්න අපහසුයි. දැන් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම දුර්වලකමක් තමයි හඳුරන්නේ පින කියන දේ සිද්ධ කරන්නේ දැන් මම මේ කියන කතාවට සමහර අය එකඟ නැති වෙන්න පුළුවන්. උනාට කියන්න ඕනේ දේ කියන්න ඕනේ. දැන් පන්සලක උනත් අපි බැලුවොත් අර නිකන් රැල්ල වගේ මුහුදට යනවා වගේ එකතු වෙන්නෙම කියන්නේ ගොඩක් එතන වැඩක් කියන්නේ ලොකුවටම පේන්නේ. දැන් අර මෙතන ලොකුවට මම මේක කළොත් මාව කැපිලා පේයි කියන චේතනාවෙන් තමයි ගොඩක් අය පින් කරන්නේ. දැන් මේ වගේ දැනක මේ වගේ නිර්මාණයක් දැන් හදන කොට නැගිල්ල දැන් බාස්ලා දාගෙන බොහන්සේ පඩි දීලා ඒ විදිහට කරනවා වගේ කරන තැනකට දායකත්වය ලැබෙන ප්‍රමාණය අඩුයි.
ඉතින් අපිට බලන්නම කෙනෙකුට ඉන්නේ. මේක වටත් අධ්‍යයක් වෙනවා මටත් අධ්‍යයක් වෙනවා. ඒකින්ද පින් කරන්න අපි කැමැත්තෙන් ඉන්නේ. ඒකින්ද තමන්ගේ සිත තමයි මෙතන මුල් වෙන්නේ. අපි සිතින් හැම ක්‍රියාවක්ම සිදු කරන්නේ. ඒකින්ද තමන් කරගත්ත දෙයක් විතරයි තමන්ට ඉතුරු වෙන්නේ. ඒකින්ද අපි කුසල රැස් කරගත්ත කෙනා කුසල රැස් කරගන්න කැමති වෙනවා. ඒ වගේම මත්පැන් පානය කරන කෙනා ඒකට කැමති වෙනවා. ඒ වගේ අපි එක එක ශේෂයන් වලින් මේ ගමන් කරන්නේ. අපි පැවිදි භාවයට ලැබලා අපිට තියෙන එකම දේ තමයි මිනිස්සුන්ට මේ මනස හදන එක. ඒතකොට මිනිස්සුන්ට මනස හදන වගේම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව සඳහා මිනිස්සු බලනවා අර වාසිය වගේ භෞතික සැප සම්පත් තියෙනවා කියලා. නිෂ්ඨාන්ත කාර්යයෙන් ඇවිල්ලා බහින්න පුළුවන් කියලා. ඒ වගේ භෞතික සැප සම්පත් ගොඩක් හොයන අය සමාජයේ වැඩිපුරම ඉන්නේ ඒක තමයි. සෙනග. ඔව් සෙනග ඉන්නවද? ආම්දෝනිටම කාර්යයක් තියෙනවද? ඒ වගේ මිනිස්සු ගොඩක් දුරට අර භෞතික පැත්ත තමයි හොයන්නේ. ආම්දුරුව බැනලා බණ කියනවා නම් එතන අර සෙනග ඇදෙනවා නම් එතනට යනවා. එතනට යනවා. එතකොට මේ ලෝකෝත්තර පැත්ත කියන එක මිනිස්සුන්ට ඇත්තට අවබෝධයක් නැහැ. අමූලික ශ්‍රද්ධාවෙන් තමයි ගොඩක් අය ජීවත් වෙන්නේ. කාර්යයක් තමයි කියන්නේ. ඒකින්ද මේ තරුණ දුවපුතුන්ට මට කියන්න තියෙන එකම දේ තමයි අපි මේ ධර්මයේ පිළිබඳව පරිශීලනය කරන්න ඕන තරම් දැන් වැත්තට තියෙනවා මේ පොත් තියෙනවා. ඒකවල මේ ධම්මපදයේ කියන එක මේ පොත පාවිච්චි කරන්නකෝ. මේ ධම්මපදයේ පොතේ ත්‍රිපිටකයේ ඔක්කොම ටික අපිට කෙටියෙන් ප්‍රකාශ කරනවා. සුවාද ධම්මපදයේ කෙටියෙන් තියෙන ධම්මපද. මේ ධම්මපදයේ පොතක් වගේ දෙයක් අරගෙන අපි ටික වෙලාවක් විනාඩි 10ක් පාරක් කියවනවා නම් අපිට ඇත්තටම මනස අර ආතතිභාවයටපත් වෙන්නේ නැහැ. මේ මනස සතුටවත් භාවයට පත් කරගන්න පුළුවන් මේ ධර්මයේ පරිශීලනය කරනවා. ආයුධ වශයෙන් හදා කරලා ගන්න. කෙනෙක් කරනාරි කරන එකක් නෙමෙයි මේක. ඒකට අපිට මෙතන තියෙන වතාවක් ටික. ශ්‍රීවංශයට ව්‍යානත්තානයක වතාවක්. වත කියන එකක් තියෙනවා. ව්‍යානත්තානය අතට දාලා ඒ අවශ්‍ය වෙන පූජාවක් කරලා ඒක දිගටම පවත්වාගෙන. අන්න අර විදිහා ඉන්නේ මෙතන තියෙනවා. ඒ දිගටම පවත්වාගෙන යන ස්ථානයක් එකම උදාහරණයක් වශයෙන් කුරුළු යාලයකට අපි උදාහරණ බත් ටිකක් ගන්නවා. ඒකට බත් ටික කන්න කුරුල්ල උතෙන්ට එන්න සතු වෙනවා. අන්න ඒ වගේ තමයි අපි හොඳ වැඩක් කරනකොට මේ විශ්ව ශක්තියක් තියෙනවා. මේ විශ්ව ශක්තියේ යම්කිසි ආශිර්වාදයක් අපිට ලැබෙනවා. අන්න ඒකයි මේ දෙවිවරු කියලා සමහර කොටාසියක් ඉන්න පින් ගන්න පුළුවන්. ඒ අය මේ ස්ථාන වලට රැඳෙනවා. ඔය කොම්පිකනාන්තර තිබුණාට එහෙම රැඳෙන්නේ නැහැ. අර වතාවක් ටික කරන සූත්‍ර දේශනාවන් දේශනා කරන. ඒ වගේ මේ ආරණ්‍යගත වරුක මුලගත ශුන්‍යගත ධර්ම ගන්න කියනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බුදුනේ කතුන් ගහක් යටනේ. එතකොට ඉපදුනේ ගහක් යටනේ පිරිනොම් පාය ගහක්. එතකොට ඒකයි මම කියන්නේ බුදුදහම කියන්නේ ස්වභාව දහමත් එක්ක බැඳිච්ච එක. එතකොට මේ සුන්දර මේ වන ප්‍රදේශය තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්න, බණ භාවනා කරන්න ප්‍රායෝගික වශයෙන් අපිට යොදා ගන්න තියෙන ස්ථාන. සත්‍යබද්ධ ගෝසාවන් නැහැ නේද? ඒකෙන්ද තමයි ගොඩක් දුරට මම මේක කරන්නේ. ඒ වගේ ස්ථාන වල ඉන්නකොට ගොඩක් විට දුෂ්කරයි. අර රෝල්ට යන ගොඩක් දිගයි නගරට යනවා. නමුත් මම පයින් යන්න බෑ. මට අවුරුද්දකට පහක් වෙනවා. මට තාක් දෙන්නේ. ඒකට මම කිසිම දෙයක් නෑ. මම හිතන්නේ පළවෙනි අවුරුදු 5කට පළවෙනි සැරේ තමයි මේ මාධ්‍යයකට මම මේ පන්සල පිළිබඳව පත්තරයකට දාලා ටීවී එකේ දාලා ඒ වගේ ඇඩ් දාලා මේ පන්සල පිළිබඳව ඒකත් තියෙන අද පළවෙනි වතාවට අද තමයි ඔයගොල්ලෝ කියපු හින්දා මම කැමතිත් නැහැ ඇත්තටම. මේ දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ අපේ හඳුරන්නේ. ඔබ වහන්සේ දැනුවත්ව නෙමෙයි අපි මෙතනට ආවවත්. ඒ එනකන්වත් මේ හාමුදුරන් වහන්සේ දැනගෙන හිටියේ නෑ අපි ආවේ මොකටද කියලාවත්. මේ කොහොම හරි උන්වහන්සේ පෙරත්ත කරලා තමයි අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගත්තේ. මේ උන්වහන්සේ කැමති වුණේ නෑ මාධ්‍යයට මුහුණ දෙන්න. කියන්නේ උන්වහන්සේ රකින්න සීලය රැකගෙන නිහතමානීව මේ ජීවත් වෙන්න තමයි උන්වහන්සේගේ පැවිදි දම් පුරන්න තමයි උන්වහන්සේ කැමති. ඉතින් හාමුදුරනේ ගොඩක් ස්තුතියි. අපි සමග මේ වැඩසටහන සම්බන්ධ වුණාට අපි ආයෙත් දවසක මේ පන්සලට එනවා. ඒ එන දවසට මේ පන්සල මේකට වඩා ලොකු දියුණුවකට පත් වෙලා තියෙයි කියලා විශ්වාස කරනවා. මේ වැඩසටහන බලන අය දැන් පන්සල් වලට ගොඩක් වියතනදන් කරන්න කැමති අය ඉන්නවා. නතුන්ට පුළුවන් ඒ වගේ අය අනිවාර්යයෙන්ම උන්වහන්සේව සම්බන්ධ කරගෙන අර මම කියපු සාමාන්‍යයෙන් සාර්ථක කියන වගේ වැඩසටහනකට අවශ්‍ය අයට උන්වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න අපේ හඳුරන වහන්සේ ඔබේ ප්‍රශ්නය විසඳනවට අමතරව මේ පූජා භූමියේ දිනුවට ඔබට පිනක් කරගන්නත් පුළුවන් අමතර පිනක් සම්බන්ධ කරගෙන හඳුරන වහන්සේ සමග මේ සම්බන්ධ වුණොත් ඉතින් හඳුරන්නේ ගොඩක් පින් අපි වෙනුවෙන් වැය කරපු කාලය වෙනුවෙන් යාළුවනේ මේක තමයි අර
පන්සල් වල ඉස්සර බුදුහාමුදුරන්ගේ බුද්ධ කාලීනව ඉඳන් තියෙන්නේ අර කටින චීවරේ පඳු පොවනවා කියලා කියන්නේ. අර සුදු රෙද්දක් අරගෙන ඒක මේකට දාලා තමයි ඒ වැඩේ කරන්නේ. ඒ කියන්නේ ලොකු දැනුමක් නෑ මට. මේකෙන් තමයි මේ දේ කරන්නේ කියලා අහලා තියෙනවා. කියන්නේ මේක උන්වහන්සේ පැවසුව අපිට මේ කටින චීවරේ මේකේ මොනවාද කරලා තමයි පූජා කරන්නේ. යාළුවනේ අද අපි ආවා අක්කරපනා පන්සලට. දැන් අපි යන්න හදන්නේ ආන්දරට කතා කරලා. උන්වහන්සේ මේ දානවල් දානේ සඳහා සූදානම් වෙනවා, බුද්ධ පූජා පවත්වනවා. ඒ අවස්ථාවේ අපි හඳුනගන්න කියලා මේ විදියට අපි යන්න ආවේ. අපි කඩින් ගත්තනේ එන ගමන් චොකලට් ඒකත් කාලා අපි දැන් ගෙදර යන්න හදන්නේ. අපි ආයේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ යට ගියාවත් එක්ක ඉන්නේ. යට ගියාව ගැන හොයන. යට ගියාවට කැමති. ඔයගොල්ලෝ හැමෝම එන්න අපේ යට ගියාව YouTube නාට්‍ය. ඉතින් යාළුවනේ අපි